ඉස්සර කාලේ හරි ලස්සන ගමක් තිබුණා. මිනිස්සු හරි සතුටින් සමාදානෙන් හිටියයි කියමුකෝ. ඕන දවසක් මහා භයානක පෙනුමක් තියෙන යකෙක් මේ ගමට ආපි. හැබැයි මේ යකා ආවට ගියාට මිනිස්සු කෑවේ නෑ. ඌට කරන්න මොනවා හරි වැඩක් දෙන්න ඕනේ, නැතම් මරනවා. ඉතින් ඕම් මිනිස්සු යකාට කියලා තම තමන්ගේ හේන් කුඹුරු අස්සද්දගත්ත. කැලෑ කප්පගත්ත, ගේ දොර වැඩ කරගත්ත. එක දවසින් යකා මේ වැඩ සේරම ඉවර කළා. දැන් වැඩ ඉවරයි. යකාට දෙන්න තරම් වැඩ ගමේ නෑ. ඉතින් යකා මිනිස්සුන්ගෙන් වැඩ ඉල්ලනකොට වැඩක් දුන්නේ නැත්තම් මරාගෙන කනවා. කොහොමින් හරි ඕන යකා ගම ගෙදරටත් ආපි. ගමරාල, මට කොරන්න වැඩක් දීපන්. නැත්තම් මං උඹව කනවා. යකා දත් පිලිස්සල කෑ ගහලා කිව්වා. ගමරාලත් හොදටම බය වෙලා ගෙදර තිබුණු පොඩි වැඩ ටිකක් දුන්නා. යකා විනාඩියක්වත් යන්න කලින් වැඩ ටික අවර කළා. මට තව වැඩ දීපන් නැත්තම් මං ඔබව කනවා. යකා කෑ ගහනවා. ගමරාල හොදටම බය වුණා. ගමහාමිනේට කතා කරලා කිව්වා. අනේ ලෝකේ මාව මේ යකාගෙන් බේරගනින්. තමුසේ බය නැතුව ඉන්නවකෝ. මං යකා ගැන බලා ගන්නම්. ගමහාමිනේ කියාපු. එහෙම කියලා ගමහාමිනේ චීත්තේ මෑත් කරලා තමන්ගේ රහස් ප්‍රදේශයෙන් ගලව ගත්තු රෝම කූපයක් දුන්නලු යකාට කෙලින් කරලා දෙන්නයි කියලා. ගන්නවනේ ඉතින් ඔය හරියේ තියෙන ඒවැ හැටි. යකා හරිබරි ගෙහිල ගහක් මුල වාඩි වුණාලු මයිල කෙලින් කරන්න. පැයක් ගියා, දෙකක් ගියා. යකා නැගිටින පාටක් නෑ. ගමහාමිනේ දැනගත්තලු යකා හැම හොඳට ගිලල විත්තිය. නෝන්ඩියටත් එක්ක ගමහාමිනේ ඇහුවලු. ඈ වැඩේ ඉවරද කියලා. තව ටිකයි හාමිනේ, තව ටිකයි. යකා හාමිනේගේ මූණවත් නොබල උත්තර දුන්නලු බොහොම අහිංසක විදියට. තව ටිකයි නෙවෙයි යකෝ, තව එහෙමමයි කියලා හාමිනේ රෙද්ද ඉස්සුවලු. යකා බුදු අම්මෝ කියාගෙන යකා දෙව්වලු යන්න. ඒ යකා නෙවෙලු ආයි කවදාවත් වැඩක් ඉල්ලගෙන මේ ගමට ආවේ.